2015 වසරේ මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී ගිනි අවි පෙන්වා නිවසේ හිමිකරුට තර්ජනය කර එම නිවසේ තිබූ මෝටර් රථයක් පැහැරගෙන ගොස් රුපියල් 20000ක මුදලක් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවක බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගයේ ජූලි මාස 15 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියෝග කළේය. මෙම නඩුව ඊයේ කැඳ වූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා නිවාඩු ලබා සිටීම හේතුවෙන් මෙම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගයේ ජූලි මාස 15 වනදා දක්වා කල් තැබීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඊයේ දින අධිකරණයේ පෙනී සිටි ඉන්ද්‍රාණි ඩයස් නැමැති සාක්ෂිකාරියට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා අවවාද කළේය. ඊයේ දින විත්තිකාර හරක් කටා තස්ස මද්දන කාර්යාංශ නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මැද්දේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.